iPhone වලට 2026 වෙන්න යන විශාලම වෙනස මොකක්ද කියලා ඔයා දන්නවද? 2026 අග වෙද්දී iPhone සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ 2026න් පස්සේ 2027 ඉඳන් 2026 අග ඉඳලා ඔයාට හම්බෙන හැම iPhone එකක්ම පිටිපස්සේ කලින් ගහලා තිබ්බ made in China design by Apple in California කියන වෙනුවට එන්නේ made in India iPhones. ඒ කියන්නේ ඔයාට හම්බෙන හැම iPhone එකක්ම 2027 ඉඳන් 2026 අගභාගයේ ඉඳන්ම ඔයාට හම්බෙන හැම iPhone එකක්ම made in India iPhone වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඉතින් මේ හින්දා iPhone වල performance අඩු වෙයිද? iPhone මිලෙන් අඩු වෙයිද? iPhone එකේ quality එක අඩු වෙයිද? iPhone ගන්න කට්ටිය ගන්න ප්‍රමාණය sales ගාන අඩු වෙයිද? අද කතා කරන්න යන්නේ අන්න ඒ ගැන. ඉතින් Tech City Show එකේ වීඩියෝස් බලන channel එකට support කරන්න කැමති අයට ඔන්න chance එකක් තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන Tech City logo එකක් ගහපු high quality material එකේ print කරපු high quality t-shirt එකක් ඔයාලට ගෙදරටම ගෙනන්න chance එකක් තියෙනවා. කරන්න තියෙන description එකේ තියෙන WhatsApp link එක click කරලා ගිහිලා order එකක් දාන්න විතරයි. දවස් 3ක් ඇතුළත ලංකාවේ ඕනම තැනකට අපි මේ t-shirt එක print කරලා deliver කරනවා. ඉතින් තව බොහොම පොඩ්ඩයි ස්ටොක් එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් ඔයාලට දැම්ම purchase කරලා Tech City channel එකට support එකක් දෙන්න වගේ මේ වගේ fashionable ලස්සන high quality හොඳ comfortable t-shirt එකක් ඔයාගේ කරගන්න ඔයාලට chance එක තියෙනවා. ඉතින් iPhone manufacture කරන location සම්පූර්ණයෙන්ම ඉන්දියාවට switch කරනවා 2026 අගභාගයේදී චීනයේ ඉඳලා ඉන්දියාවට. ඉතින් iPhone manufacture කරන locations චීනයේ ඉඳලා 2026 අගභාගයේදී ඉන්දියාවට සම්පූර්ණයෙන්ම switch කරන්න Apple සමාගම තීරණය කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්න හේතුව තමයි ඇමරිකාව විසින් චීනයට ගහන තියෙන tariff එක, ඒ කියන්නේ ආනයන බද්ද සහ political issues දේශපාලන සම්බන්ධයෙන් පැදෙන තියෙන ගැටලු නිසා Apple සමාගම නීතිය පැත්තෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා සහ මේ tariff එක ගොඩාක් බලපාලා තිනවා චීනෙන් ඒගොල්ලෝගේ සමාගම විසින් මේ manufacture කරන locations ඉන්දියාවට switch කරන්න. ඒකට හේතුව තමයි ගොඩාක් විශේෂඥයෝ පවසනවා iPhone එක අලුතින් මේ tariff එකත් එක්ක චීනෙන් ආය ඇමරිකාවට ගෙන්නුවොත් එහෙම iPhone එක ඩොලර් 2500ක් විතර වෙයි කියලා. ඒ කියන්නේ ලංකාව දොරේ රුපියල් ලක්ෂ 7.5ක් 8ක් විතර වෙයි කියලා ඇමරිකාව ඇතුළෙත් iPhone එකක් මේ විදිහට චීනයේ manufacture කරන iPhone එකක් import කරොත් ඇමරිකාවට. ඉතින් ඇමරිකාවෙම සමාගමක් වෙච්ච iPhone එහෙම නැත්නම් Apple සමාගමට මෙච්චර බද්දක් වදිනවට ඒගොල්ලෝ කැමති නෑ. මොකද එහෙම වුණොත් එහෙම ඒගොල්ලෝගේ පර්චේස් කරන ක්ලයන්ට්ස් ලට ගොඩක් අමාරුනවා iPhone එක මිලදී ගන්න. එතකොට සේල්ස් ගොඩක් අඩු වෙනවා Apple සමාගමට. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට මේ 125ක අධික දැවැන්ත ටැරිෆ් එකෙන් බේරෙන්න සහ පොලිටිකල් ඉෂුස් වල මැද හිර වෙන ඉත්තෙක් නොවෙන්න Apple සමාගම තීරණය කළා තියෙන්නේ මේ ඉන්දියාවට ස්විච් කරන්න. මොකද ඉන්දියාවට ඇමරිකාව විසින් දාන ටැරිෆ් එක ගොඩක් අඩුයි චීනයට සාපේක්ෂව. ඉතින් ඒක 126ක් වගේ තමයි මට මතක විදිහට. ඉතින් ඒක වැරදි නා සබ්සෙක්ෂන් නිවැරදි කරන්න කියත් ඔයගොල්ලෝගෙන් මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ලංකාවට 144ක විතර ටැරිෆ් එකක් ගහලා තිනවා. ඒක ලංකාවෙත් ඔය එක්ස්පෝර්ට් කරන ඉන්ඩස්ට්‍රි එකට ගොඩාක් බලපායි කියලා ගොඩාක් විශේෂඥයෝ මත පාල කරලා තිනවා දැන්ටම. ඉතින් කලින්ම ඔයගොල්ලෝ දැන හිටියනේ iPhone එක ඉන්දියාව හදනවා කියලා. ඉතින් මේකට හේතුව තමයි දැනටමත් චීනෙන් අයින් කරලා ඉන්දියාව ඇතුලේ Apple සමාගම 125 ෆෝන් මැනුෆැක්චර් කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ඉතින් iPhone 15 එකේ ඉඳලා ඉස්සරහට made in India iPhones තියෙනවා. සමහරට ඔයාගාව තියෙන අතේ තියෙන අලුතින් ගත්ත iPhone 15 එක 16 එක 16 Pro එක 16 Pro Max එක සමහර විට made in India ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඒකට හේතුව 125ක් දැනටමත් ඉන්දියාව ඇතුලේ iPhones මැනුෆැක්චර් කරන එක හේතුවක්. ඉතින් මේක Apple සමාගමට සහ Apple fans ලට විතරක් තියෙන ටෙක් නිවුස් එකක් නෙවෙයි. මේකේ ලෝකේ දේවල් උඩ්ගටකුරු වෙන්න පුළුවන් ටෙක්නොලොජි සම්බන්ධ නිවුස් එකක. ඉතින් මේක Apple සහ Apple සමාගමේ ඉන්න fans ලට iPhone වල fans ලට විතරක් තියෙන නිවුස් එකක් නෙවෙයි. මේක තියෙන දේවල් ටෙක් ලෝකයේ උඩ්ගටකුරු වෙන්න පුළුවන් මේ තීරණයත් එක්ක. මොකද iPhone සමහර විට ඉස්සරහට මාකට් අඩු වෙන්න පුළුවන්. iPhone ගන්න එක අඩු වෙන්න පුළුවන්. සමහරට iPhone විකින් එක වැඩි වෙන්නත් පුළුවන්. මේ විදිහේ නිවුස් එකක් නිසා සමහරට අනිත් ෆෝන් වලට වඩා iPhone sales වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ নানা ප්‍රකාර විදිහේ දේවල් මත පර කරලා තියෙන ඉන්ටර්නෙට් එකේ ඒවා හරියයිද නැද්ද කියලා ඒක රියල් වර්ල්ඩ් එක ඇප්ලයි වෙනකම්ම ඒ කියන්නේ 2027
ඉනම් බලන්න වෙන අපිට ඇත්තටම මොකද්ද මේ iPhone එකට වෙන්නේ සහ ටෙක්නොලොජි ලෝකයේ මොකද්ද තියෙන වෙනස් වීම. ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ මොකද්ද වෙනස් වීම. අනික් ෆෝන් වලට මොන වගේ තරගයක් iPhone විසින් දෙයිද කියලා අපිට බලන්න වෙන්නේ හරියටම 2027 තමයි. දැනට තියෙන ඔක්කොම ප්‍රෙඩික්ෂන් එකක් එහෙම නැත්නම් අනාවේතියක් විතරයි. සමහරවිට iPhone මැනුෆැක්චර් කරන එක ඉස්සරහට ඉන්ඩස්ට්‍රි එක ඉක්මන් වෙන්න පුළුවන්. iPhone එකක් ඉක්මනට රිලීස් කරන්න පුළුවන්. චීනට වඩා ප්‍රොසෙස් එක ඉක්මන් වෙලා ඉක්මනට iPhone එක මැනුෆැක්චර් කරන්න ඉන්දියාව ඇතුළේ තියෙන Apple සමාගමකට හැකි වෙන්න පුළුවන්. සමහරවිට ඊට වඩා ලේසියෙන් සහ කෝස්ට් එක ගොඩක් අඩුවෙන් iPhone එකක් රිලීස් කරන්න පුළුවන් වෙයි. මොකද චීනට වඩා ඉන්දියාව ගොඩක් අඩුයි ලිවිං කොස්ට් එක. සහ ගොඩාක් විරැකියාවෙන් ඉන්න ඉන්දියන් ජාතිකයෝ ඔයගොල්ලෝ දන්නවා ෆ්‍රීලාන්සර්ස්ලා විදිහට ඔයගොල්ලෝ දන්නවා අපි කොච්චර අමාරුද ෆ්‍රීලාන්සර්ස්ලා විදිහට අපේ ජොබ් එක රැක ගන්න කියලා ඉන්දියන් අය ගොඩාක් අඩු පඩියට වැඩ කරන්න සැදී පැහැදී ඉන්නවා හැම වෙලෙම. ඉතින් ඉන්දියාව Apple සමාගම දැම්ම ගොඩාක් අඩු කොස්ට් එකට ඒ රටේ අය ජොබ් එක කරගෙන එතනින් හොඳ ගොඩාක් ෆාස්ට් එකෙන් ගොඩක් ඉක්මනට ඩිලිවරි කරන්න පුළුවන් ගොඩක් ලෝ කොස්ට් එකක් ඇතුලේ iPhone එකක් Apple සමාගමට. ඉතින් Apple සමාගමෙන් අඩුවට කොස්ට් එකට මේ iPhone එකක් හැදුවා කියලා අඩුවට ඔයගොල්ලෝ ෆෝන් එකක් දෙයි කියලා හිතන්න බෑ. හැබැයි ඒ වෙනාට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ තමයි ලංකාව වගේ රට කෙනෙක්ට iPhone එකක් අඩුවට එහෙම නැත්නම් ඉක්මනට ගන්න පුළුවන් වෙයි. අඩුවට ගන්න පුළුවන් වෙයි කියන හේතුව තමයි ගොඩක් වෙලාවට iPhone එකක් සාමාන්‍යයෙන් ඩොලර් 1200ක් වුණාට ලංකාවට එද්දි පළවෙනි iPhone එක ලක්ෂ 5, 6, 7 වගේ ගණන් වලට විකිනෙනවා. ඉතින් එහෙම වෙන්නේ හේතුව මොකක්ද කියලා දන්නවද? ඉතින් iPhone එකක් රිලීස් කරද්දි iPhone රිලීස් කරන්න කිට්ටු වෙද්දි Apple Store ඉස්සරහා මිනිස්සු කූඩාරම් ගහගෙන ඉන්නවා පළවෙනි iPhone එක ගන්න. ඉතින් මේ විදිහට ගන්න iPhone එකක් ඒගොල්ලෝ යූස් කරන්නේ. ඒගොල්ලෝ කරන්නේ ඒ ෆෝන් එක අරගෙන ආපහු රීසේල් කරනවා. ඒ කියන්නේ ඩොලර් 1200 ගන්න ෆෝන් එක සමහර ඩොලර් 2000ක වගේ රීසේල් කරනවා. අන්න ඒ වගේ රීසේල් කරන ෆෝන්ස් තමයි ගොඩක් වෙලාවට අපි තම ලංකාවට පළවෙනි iPhone එක ගෙනාවා කියලා කියන කෙනා ඒගොල්ලෝගෙන් පර්චේස් කරලා ලාගෙන ඩොලර් 2000කට වගේ. 2000ක් කියන එක ලංකාවෙන් රුපියල් ලක්ෂ 6ක් වගේ. ඉතින් ඒගොල්ලෝගේ ටැක්ස් එක ගෙවලා ඊට පස්සේ එතනින් එහාට ඒගොල්ලෝගේ ලාභෙත් තිබ්බට පස්සේ ලක්ෂ 7ක් 7.5ක් විතරනවා iPhone එකක් අලුතෙන් ගදී. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට iPhone ලංකාවට ගණන් යන්නේ. හැබැයි ඉන්දියාවෙන් ලංකාවට ඩිරෙක්ට් ඉම්පෝට් කරන්න පුළුවන් වුණොත් iPhones ගොඩක් දුරට මිල අඩු වෙයි. මේ විදිහට සිංගප්පූරුවේ ඩුබායි වල වගේ තරංගයක් දීලා iPhone එක ගන්න වෙන්නේ නැතුව ඊට අමතරව ගෙන්නන්න යන ගානත් බැලුවම ඉන්දියාවේ ලංකාවට ගෙන්නන්න යන ගාන ඩුබායි වල සිංගප්පූරු වලට වඩා ගොඩක් අඩු නිසා එතන ලොකු chance එකක් තියෙනවා iPhone ලංකාවේ කෙනෙක්ට අඩුවට ගන්න. ඉතින් මේ නිසා චීනෙන් ඉන්දියාවට iPhone මැනුෆැක්චර් කරන ලොකේෂන් මාරු වෙච්ච නිසා ඔය හිතන iPhone වල performance අඩු වෙයිද? එහෙම නැත්නම් iPhone වල quality එක අඩු වෙයිද? මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද ලෝකේ දැනටත් අංක 1 ඇඳුම් සපත්තු වගේ දේවල් මැනුෆැක්චර් කරන්නේ ලංකාව, ඉන්දියාව, පාකිස්තාන, බංග්ලාදේශ, වියට්නාම් වගේ රටවල් වල. ඉතින් ඒ නිසා ඒ quality එකට ඒ කියන්නේ දැන් Nike, Polo Ralph, එහෙම නැත්නම් Adidas, Puma වගේ ලෝකේ තියෙන ගොඩක් මිල අධික බ්‍රෑන්ඩ් වල ටී-ෂර්ට් සපත්තු වගේ දේවල් ලංකාව වගේ රටවල් වල තමයි අවුට්සෝස් කරලා ඒ රටවල් වලින් ඒ පිටරටවල කම්පැනි ලංකාවේ ඇතුලේ කරන්නේ. ලංකාව සහ අනිත් රටවල් වල. එතකොට මේ වගේ quality එක වෙනස් වෙලා නැතුව quality එක ප්‍රශ්නයක් නැතුව කොහොමද දෙන්නේ? ඒකට ඒගොල්ලෝගේ කම්පැනි එකට දාලා ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. Nike කියන මේ Nike වලට මෙච්චර quality එකක් තියෙනවා. නැත්නම් මම ඕගොල්ලෝගේ ඔක්කොම ඕඩර් රිජෙක්ට් කරනවා. ඒක ඕගොල්ලෝ බලා ගන්න ඕනේ කියලා ඒ කම්පැනි ඉතින් අපිට රූල්ස් ඒ රටවල් වල ඇතුලේ තියෙන කම්පැනි වලට රූල්ස් දාලා තියෙනවා. ඒක තමයි iPhone වලටත් iPhone එකට ඉන්දියන් ජාතිකයන්ට ඕන විදිහට අඩු මිලට අඩු ගානට අඩු quality එකකින් iPhone එක රිලීස් කරන්න බෑ. ඒ කම්පැනි වලින් දාලා තියෙන ඇග්‍රීමන්ට් වලට අනුව හරි විදිහට හරි quality එකට iPhone එක එළියට આવත් විතරයි ඒගොල්ලෝ පර්චේස් කරලා ඒක මාකට් එකේ විකුණන්න දාන්න. එහෙම නැතුව ඉන්දියාව හැදුවා කියලා quality අඩු performance අඩු වැටුන ගමන් ඉක්මනට කැරලා යන කැමරා quality නැති ෆෝන් එකේ ස්පීඩ් එක processor එක මාදි ෆෝන් එකක් එළියට එන්නේ නැහැ. ඉන්දියාව ගෙවල්ල බෙහෙත් හදනවා වගේ ඉන්දියාව ගෙවල්ල බිස්කට් පැකට් කෑම හදනවා වගේ එහෙම හදන්න බෑ. Apple සමාගම ඒගොල්ලොට අදාළ quality එකකින් Apple standard එකෙන් තමයි ෆෝන් එකක් මාකට් එකට රිලීස් කරන්නේ. ඒ නිසා cost එක අඩු වුණත් අපිට ඉක්මනට ගන්න පුළුවන් වුණත් ෆෝන් එකේ quality එක අඩු වෙයි කියලා අපිට expect කරන්න බෑ. ඉතින් මේ Apple සමාගම අරන් තියෙන decision එක මේ Apple සමාගම අරන් තියෙන තීරණය ස්මාර්ට් තීරණයක්ද? ඒ කියන්නේ කල්පනා කරලා හොඳ සීබුද්ධියෙන්වත් තීරණයක්ද? රිස්කි තීරණයක්ද? Apple සමාගම වැටෙන්න මේක හේතු වෙයිද? ඔයා මොකද හිතන්නේ? කමෙන්ට් සෙක්ෂන් එකේ අපි ඒ ගැන සාකච්ඡා කරමු. ඉතින් වීඩියෝ හොඳ ලයික් එකක් දාන්න තමයි මතක කරන්න එපා. අන්තර්ජාලයේ මුදල් උපයන්න, ඒ වගේම තමයි ටෙක්නොලොජි ලෝකයේ වෙනස් වෙනතුරු මේ වගේ දැනගන්න කැමති නම් අපේ channel එක දැන් subscribe කරන්න, වීඩියෝ බලන්න යාළුවන්ට share කරන්න. එහෙනම් වීඩියෝ ගන්න හැමෝටම සුබම දවසක්.